ආයිබෝල් ළමයි. ආයිබෝල්. Good afternoon. Good afternoon. කීප දෙනෙක් අඩුපාඩයි මේ. කමක් නැහැ. වාඩි වෙන්න. මේක ඉතින් අපේ රටේ හැටියක් නේ. මේ රට නම් කවදාවත් හදන්න බෑ. මේ රට හදන්න බැයි නම් හැදිච්ච රටකට ගිහලා පදිංචි වෙන්න. පවු නොදී. අද පළවෙනි දවසේ අපි ටිකක් බලමු. Good afternoon, sir. Good afternoon, sir. මොකක්ද කිව්වේ? Good afternoon කිව්වා. කවුද කිව්වේ? මමනේ කිව්වේ sir. කාටද කිව්වේ? සර්ටනේ කිව්වේ? good afternoon. කියලා වාඩි වෙන්න. ගිහලා වාඩි වෙන්න. Thank you. දැක්ක නේද? සර් අනන්තයට ගිහින් හිටියේ. ආව මචං විතර ප්‍රශ්නයක් වෙන්නේ. කවුරුත් බැනලැත්තේ අපේ වගේම ගෑණියෙක් වෙන්න. ඕකනේ මම ඔය තීරණය නොගත්තේ. මේකොල්ල තාමත් නිදහසේ පියාඹන කුරුල්ලෙක් වගේ. කුරුල්ලේ? කුරුල්ලෙක් නෙමෙයි. නාකි කලුකුමෙක්. උමා කාටද කලුකුමාගේ මටද? ඔතන මොකක් හරි ප්‍රශ්නයක්ද? සියල්ල සංසුන්. මේගොල්ලන්ගේ ඩිසිප්ලින් නම් අන්තිම. මෙහෙම තමයි ඉතින් පාරේ හැසිරෙන්නේ. ලොක්කා සෝරි මාත් හරි වැදෙන්නේ වරායි කිට්ටපු ගමන් නැව් දෙකක් ආවනේ ලුණු. මොන ලුණුද ඉසේ? බීලුණු ලොකුවා. ඉතින් මට මොකද කියන්නේ? දැන් ඉතින් අදිස්සියට නැව් එනකොටම බාගන්න නාදාමියන්ස්ලත් නෑනේ. එහෙම පිටිම ලොරි ඔක්කොම ඔය පෝලිං ගස්සිලා. දැන් මේ නාටයම හොයනද මෙහාට ආවේ? නෑ මාත් ඔයා කියන වචනේ ටික අපිට ඇඟතමනේ කතන්නේ. හරි මම මේ පන්තියට එන්න ප්‍රමාද වෙච්ච එක කියන්නේ තමයි ඉස්ටෝරිය මුලින් ඉඳන් කියාගෙන ආවි. මම ඇවිල්ලා නම ඇරිෂෝන අදිද හරිනම් හරි. ශිෂ්‍යෙක් නේද? ගිහලා වාඩි වෙන්න. ශිෂ්‍යෙක්. මෙන්න වැන්ද. සර් මෙයාගේ මේ ශිෂ්‍යභාවයක් නම් පේන්නේ නැහැ. මට පේන්නේ මෙයා ශිෂ්‍යභාවය අහෝසි වෙච්ච ශිෂ්‍යෙක් කියලා. අවසි කරනවා. සියල්ල සංසුන්. ගිහලා වාඩි වෙන්න. හරි එළියට යවගෙන ලෝරියට යට කරනවා. හරි වාඩි වෙන්න ගිහලා. මට ඉඳගන්න බංකු අමතක වුණා අයගේ අවසි කතාවට. ක්ලාස් එක නෙවෙයි දන්නා මං. සමාවෙන්න මම තරමක් නෙමි පමා. කමාව මැනවි තරහක් නොගෙන තමා. අපි කාටද? මත්මයා මම යාචකයෙක් නෙවෙයි. කමක් නෑ මේක අරගෙන යන්න මේක අධ්‍යාපන ආයතනයක් නේ. මම සිසුවෙක් නේ. සිසුවෙක්. වෙන මට සම වයදෙත් මම නෙවෙයි. මන්දයත් පමාවි පැමිණියේ මා නිසාවෙන්. ලොක්කා මේ නයින දෙන කාලේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න ට්‍රැෆික් වැඩ කරද්ද? තමා පැවසුවදේ කිමෙක්ද? මිනිසෙකුට තමා මරණතුරුම ඉගෙන ගන්න පාඩමක් ඇති බව තමා නොදන්නාසෙය. හොඳ පාඩමක් ඉගෙනගෙන වෙවුල කිල්ල කවුරුත් හරි යට කරපුවාම මොකක්ද තමා කළ නැහැදිච්ච කටයුත්ත? මට පේන්නේ තමා නගරාන්තර බස් රථ සේවා රියදුරෙක් වෙන්නේ. මාත්‍ය කොහොමද ඒකද? මගේ බස් එකේ දැන්නේ. මොනවද ළමයා?
බල්ලාට ඇති වැඩකුත් නැත සෙමින් ගමනකුත් නැත කියන වදන් පෙළ සනාත ක්‍රමින් හැසිරෙන්නේ ඒ බඳු අය. මට මේ ලියන භාෂාවෙන් ඕනේ එන්න කතා කරන භාෂාවෙන් ඒ මාව දෙන්නේ දතකර පුට්ටුවේ. මට තමා වැනි දැනුම් හීන ඇති අය සමග කතා නෑ. නෑ සිනා නෑ කතා. තේරුණාද? Come on, ඉතින්. Sir, namaste. නමස්තේ. ආශිර්වාද විශේෂයෙන් පස්සේ ඉඳ තියෙනවද? නෑ. දැන් අපි පන්ති ආරම්භ කරමු. හොඳයි. මම හිතනවා මේ හැමදෙනාම දන්නවා ඇති කියලා. ඇයි මම මේ පන්තියට සම්බන්ධ වන්නේ? මේ පන්තියට සම්බන්ධ වෙයි කියලා දන්නවා. දැන් අපි මේ පන්තිය එක දිගටම මාස ගානාවක් කරන නිසා. Sir, මට නම් එක දිගට ඉන්න බෑ. අද මම ගෙදර යන්න ඕනේ. නෑ ළමයි මේක දිගටම කරනවා කියලා කිව්වේ මේ පන්තිය මාස ගානාවක් පවත්වන නිසා. එක දිගටම ඉන්න බැරිකමකුත් නැහැ. ඒ වුණාට මම ඇන්ටිට කියලා ආවේ නෑ. නෑ. දැනට අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වුණොත් කියන්න. දැන් වාඩි. දැන් මේ පැත්ත බලන්න කවුරුත් නිශ්ශබ්ද වෙලා. දැන් අර ඒ විදිහට අපි එක දිගට මේ පන්තියේ රැඳී ඉන්න තියෙන නිසා මම යෝජනා කරනවා අපි කවුරුත් එකිනෙකා හඳුනා ගන්න එක හොඳයි කියලා. ඒක බොහොම හොඳයි. මමත් කැමති එකිනෙකාගේ හදවත් හඳුනා ගන්න. මේ ඒ හදවත් හඳුනා ගැනීම පන්තින් එළියදී කරන්න. මේක අධ්‍යාපන ආයතනයක් නේ. බාච්චත් මම ෂයන්ඩුනේ මාරෝලි අදවත් අංශෙට. පව් සර් මානසික වෛද්‍යවරයෙක් ළඟට යවමු. මේ කොල්ලත් එක්ක සෙල්ලම් එපා තේරුණාද? කොල්ලා? කවුද කොල්ලා? සර් අවුරුදු 40කට කලින් නිශ්ශබ්ද වෙනකොට. දැන් හොඳයි. අපි ඉදිරි පෙළින් පටන් ගමු. දැන් මේ මහත්මයා නැත්නම් මේ ශිෂ්‍යයා කියන්න බලන්න තමාගෙන පටන් ගන්න. good afternoon. Hi everybody. මේ ඔය everybody lorry body වැඩ නැහැ. දාන්න සිංහලෙන් කතා කරන්න ඕනේ. මේ කාඩ්බෝඩ් කතානේ තියෙන්නේ. සර් මම කතා කරන්නේ සර් මම දන්න ලැන්ග්වේජ් එකේ. නෑ පොඩකින්. දැන් මේකයි. දැන් මේක අපි සිංහලෙන් කරන පන්තියක් නේ. නිසා සිංහලෙන් කතා කරමු. හා ඒක මගේ නම සම්පත් වනික සූරිය. මම වර්ක් කරන්නේ ප්‍රයිවට් කම්පැනි එකක එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදියට. සර් එතන ඇත්තේ 80%ක්ම ඉංග්‍රීසි බස නෑ. කමෙක් නැත. කමෙක් නැත. අසුන් ගන්නවාද ඔබ දැන්? හොඳයි. ඊළඟට මේ තිරුණිය ඔයා මාර පොරක් තමයි මට බස් එක හොදන්නේ කියලා ඔයා හිමින්සලේ බාපුවා නේද? දැන් ඔලම කියන්න. නැගිටලා නම කියන්න. කො සද්දේ? සද්දේ නැහැ. මේ මොනවා නැතත් සද්ද තියෙන්න ඕනේ. සද්දේ කියන්නේ මේ පන්තියේ මේවන්නේ මමද ඔයාලා මෑද? හරි. සර්ම යන්න. මම ශෙරින් අල්මේදා. මම තාම ස්ටඩි කරනවා. වාඩි.
නම පාලිත ශාලිත ජයන්ත අජන්ත. මේ මට වෙන ළමයින්ගේ නම් වැඩක් නෑ මට ඕනේ ඔය ළමයිගේ නම. ඒ මගේ නම තමයි. යකාගේ නමක් කිසිම ගැළවීමක් නැහැ. කවුද නම දැම්මේ? යකා නෙමෙයි මගේ අම්මයි තාත්තයි අම්මගේ අම්මයි තාත්තගේ අම්මයි අම්මගේ තාත්තගේ අම්මයි. මේ අනිත් නෑදෑ ටිකක් නම් ටික දැම්මම නම් හාෆ් සීට් දෙකක් විතර යනවා මෙයාගේ නම ලියන්න. ශබ්ද වෙන්න. ළමයි භාෂාවම කියන්න බෑ. ගොඩපින්න ආරච්චිලාගේ ලාලු ගහලන්දේ ගුණදාස සිල්වාගේ ප්‍රේමසිරි ඇති ඔක නවත්ත ගන්න. නම ඉතුරු කැලේ ටික මේ පන්ති ඉවර වෙලා වෙන්න කියන්න. තේරුණා? සංසුන් දැන් මේ ළමයාගේ විස්තර ටිකක් මට කියන්නකෝ. මම ත්‍රිවිල් රියදුරේ. මම හොඳට ඉගෙනගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයේ දක්වා ගිහින් තියෙනවා. මල්ලි විශ්වවිද්‍යාලේ දක්වා ගිය අයර එකක්ද? හයරයක් නෙමෙයි. මම විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය හදාarලා තියෙනවා. මාව විහිළුවට ගණන් ගන්න එපා හරිද? මල්ලි මේ ඔයාව වීඩියෝට ලක් කළේ නේ. මම වීඩියෝට ලක් කළේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ. සංසුන් වෙන්න. ඩ්‍රයිවිං පන්තියට තමයි ආවා. සෙලතෙල බිල දාලා කියන්නේ. ඔව් සර්. මේ ඩ්‍රයිවිං පන්තියක වාහන ඔක්කොම තියෙන්න ඕනනේ. වාහන මොකුත් නැති නිසා මම ආපසු ගියා. එතකොට අර සිකියුරිටි නාන තමයි කිව්වා මේ වාහන ඔක්කොම පාලා තියෙනවා මේ වාහන පන්තියට ගන්නේ නේ කියලා. ඊට පස්සේ මම ආපසු ආවා. ආපසු ආවනම් ගිහලා පසුපස වාඩි වෙන්න. මේ අම්බි ඊළඟ ඉංගි. යා ඕන වාහනයන් පසුපස අපි ඉඳ තියනවා. එන්න. මේ මහත්ය නම් ආව වෙලේ ඉඳලා නිශ්ශබ්දව ඉන්නවා. කියමුකෝ බලන්න මේ මහත්යගේ නමගම විස්තර. අයියෝ මට මාත්‍ය කියන්න එපා. මට කවුරුත් හරි මාත්‍ය කියලා කතා කරන්න අප්පා. ඒක පුදුම කතාවක් නේ. ඕන කෙනෙකුට මහත්ය කියලා කියන්න පුළුවන්. ඒක පොදු ආමන්ත්‍රණයක්. ඒකට මට පුරුදු නෑ අප්පා. සර් මෙයාට සර් කවුරුත් ජීවිතේට මහත්ය කියලා නැත්තම් අපි විතරක්යි කතර කරන්නේ මහත්ය කියලා. නෑ. මෙයා මේ මහත්ය කියනකොට අකමැති. සමහරු මේ මහත්තුරුයි කියා ගන්නා කට්ටියගේ නොහොඹිනා වැඩ දැකලා වෙන්නේ නැති. හොඳයි මහත්ය කියනවට අකමැති නම් මේ මහත්ය කියනවට අකමැතිනේ මේ තමා කියන්න බන්න තමාගේ නම හැක්ටර්. නේ හැක්ටර්. මම තමයි නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ එලවන්නේ. ට්‍රැක්ටර් කිව්වොත් කවුරුත් හරි දන්නවා. මොහුගේ නම තමයි හැක්ටරය. එලවන්නේ කුණු ට්‍රැක්ටරය. සංසුන් හොඳයි දැන් මේ ලේඩිගේ නම Good afternoon sir. ඒක ඉස්සෙල්ලා කිව්වනේ. දැන් නම කියන්න. මම Bonita Ferdinando. Miss Bonita Ferdinando. මිස් කියලා එයාම කියා ගන්නවා. හරිනම් අපේ මිස් කියන්න ඕනේ. නෑ මම මිස් කියලා කිව්වේ මම තාම බැඳලා නැහැ කියලා අඟවන්න. ඉතින් ඒකේ අපිට වැඩක් නෑ. වැඩක් තියන අයත් ඉන්න පුළුවන් නේ. මගේ අනිත් විස්තරත් කියන්නද? ඔව්. මම මැරි කරලා නෑ. මට ලොකු ඩවරි එකක් තියෙනවා. මගේ අයියා පයිලට් කෙනෙක්. ප්ලේන් චේකද? නැත්තම් ලොරි එක කියලා හිතුවද? නිශ්ශබ්ද වෙන්න සංසුන් වාඩි වෙන්න. දැන් බලන්න මේ පන්තියේ විනය කොච්චර දුරට පිරිහිලා තියෙනවද කියලා. මට පාරේ විනය ගැන හිතා ගන්න පුළුවන් ඕගොල්ලෝ දිහා බැලුවා. ඊළඟ මම සුනිල්. වංගු සුනිල් කිව්වම තමයි ගුරුසිංහපුර ස්ටෑන්ඩ් එකේ ඕන කෙනෙක් දන්නේ. මේ ජුලිල ඔය වාගාට බලාගෙන ඉන්නද? පොඩ නිශ්ශබ්ද වෙන්න සංසුන් මේ මොකද ළමයට වංගු සුනිල් කියන්නේ? මං මේ එලවන්න ඉඳ සිටිනේ. ඇක්සිලරේටර් කකුල තිබ්බ ගමන්
රොකට් එක වගේ යනවා. මගේ හොබි එක තමයි වංගු වලදී සෙන් ගාලා ඉස්සර කරන එක. ඒ වංගු මල්ලි ඔයා ඕකට චින් ගාලා කැබිනට් සයිස් ෆොටෝ එකක් අරන් තියාගන්න. ඔව් පෝස්ටර් වල රෝලේරනේ. ඇයි ඔයා ඡන්දෙ ඉල්ලනවද? ඡන්දේ ඉල්ලන්නේ ඔහු නොව ඔහුගේ ගන්ධබ්බයාය. මේ ගන්ධබ්බයා නම් මනම් කියන්න එපා. හරිද? සංසුනේ මොකද මේ? ඈ? හරි. දැන් මේ මහත්තයා. මම තාම තනිකඩ. මං ගාව ඉතුරු කරපු ලොකු මුදලකුත් තියෙනවා. මං වයසට ගියාට මගේ හිත තාම තරුණයි. සංසුන් වෙන්න මේක කොලම් මඩුවක් නෙවෙයි. ඔබ නිවැරදිව. රජවාසල කවටය වෙන්න හදන්නේ නැතුව තමුන්ගේ නමයි ගමයි රැකියාවයි කියලා වාඩි වෙන්න. මම ප්‍රැන්සිස් තිලකරත්න. රැකියාව මගේම වෑන් එකේ ස්කූල් හයර දුවන එක. ඔච්චර වයසට ගිහිල්ලත් දුවන්න පුළුවන්ද අංකල්? දුවන්නේ මම නෙමෙයි. වෑන් එක. හොඳයි. බලන්න මේ මහත්තයා කිව්වක බලන්න මේ මහත්මයාගේ නම. මාගේ නාමය තමා W කවිරත්න. ආවෙමි මෙහෙට රිය පදවනු දැනගන්න. කැමති ඔහෙලට මා හඳුනා දෙන්න. ආයිබෝන් මහතුනි, ආයිබෝන් මහතුනි මා දැනගන්න. කරුණා කරලා සංසුන් වාඩි වෙන්න. බලන්න මේ මහත්මයා මෙච්චර වයසට ගිහිල්ලත් කොච්චර හික්මීමක් තියනවද කියලා.